සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම. ඔන්න අද මම කියලා දෙන්න යන්නේ AI platform එකෙන් කොහොමද රියල්ම වීඩියෝ හදාගන්නේ කියලා. රියල්ම වීඩියෝ හදාගන්න ෂෝට් නම් ෂෝට්, එතකොට ලොං නම් ලොං වීඩියෝ ඔය ඔක්කොම රියල් විදිහට. කියන්නේ වීඩියෝ ස්ටොක් එකකින් අරගෙන අපේ කැටගරියට අදාළව, ඒ අපේ ස්ක්‍රිප්ට් එකට අදාළව හදලා දීලා ඉවර වෙලා කොපිරයිට් මොකුත් නැහැ. එතකොට බය වෙන්න දෙයක්වත් නැහැ. channel එකක් කරගෙන ගිහලා ඔයාට ඔයාගේ ආදායමක් ගන්න පුළුවන්. ෆ්‍රී සයිට් එකක් ගැන තමයි මම මේ අද කියලා දෙන්න යන්නේ. එතකොට අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. මුලින්ම ගිහිල්ලා මේකේ නම තමයි InVideo AI. මේ සයිට් එකේ නම InVideo AI. අපි යමු බලන්න මේ සයිට් එකට. හරි. ඔකට ගියාම මෙන්න මෙතන එන උඩින් මේන එක තියෙන්නේ. කට යනවා. වැඩි විස්තර ඕනේ නැහැ. ඉතින් මේක ඉතාම ලේසි, ඉතාම සරලයි. නෑ මම මේකට ලොග් වෙලා නැහැ. අපි මේකට ලොගින් දෙමු. හරිම ලේසි. ලොගින් දුන්නාට පස්සේ ටික වෙලාවක් යනවා. ම්ම්, අපි මේකෙන් ජොයින් වෙමු. Google account තියෙනවාට ඒකකින් ජොයින් වෙන්න. මම මේකෙන් ජොයින් වෙනවා. ටික වෙලාවක් යනවා. කනෙක්ෂන් එක පොඩ්ඩක් ස්ලෝ. කන්ටිනියු දුන්නා. ඊට පස්සේ අපි සයින් වෙනවා. මේවා නම් වැඩක් නැහැ. ඉතින් කන්ටිනියු දීලා දාන්න. why did you discover in video මම දානවා YouTube කියලා. කන්ටිනියු දුන්නා. content creator what's your year for අපි ගහමු 1995 නිකන් ගහමු. වැඩක් නැහැ. ඔය නිකන් ලොගින් වෙද්දී අහන දේවල් ඕවා. හරි. එතකොට ඔන්න දැන් අපේ ටොපික් එක ඉල්ලනවා. ටොපික් එක දැන් අපි කැමති ටොපික් තියෙන්නේ. ඒක ටොපික් එක දුන්නාට පස්සේ මෙයා කෙලින්ම අපිට වීඩියෝ එක ජෙනරේට් කරලා දෙනවා ටික වෙලාවක් ඇතුළත. ඒක ආයෙත් මේ කියන්නේ රියල්ම ෂූට් කරපු වීඩියෝ එකක්. AI වලින් හිතලා හදපු එහෙම එකක් නෙමෙයි. මේක කියනවා use my script කියලා. ඊට පස්සේ මේක explain a video, create short video. අපි chat GPT යමුකෝ. chat GPT මේකට යමුකෝ. හරි මෙන්න මේකට ගියා. open AI. ඊළඟලා මොනවද? අපි ගහමු ෂෝට් වීඩියෝ එකක් හදන්න ස්ක්‍රිප්ට් එකක් ලියන්න කියමු. Mitsubishi Lancer car. ඊට පස්සේ අපි ඉල්ලමු කමාන්ඩ් එකක්. give me in video prompt for this title. මම නිකන් මේක ඉල්ලන්නේ ඔයාලට කැමති එකක් දෙන්න. මම හිතන එක මම දෙන්න. title for this title. But it just want briefly simply හරි වැඩි ඕනේ නෑ. ඉතාලම චූටි අදහසක් දුන්නා මෙයා එක් කරනවා. අන්න මම මොකද්ද කරේ? දැන් දෙයි මෙයා. අපි බලමු. intro. මෙතන ඉඳන් කොපි කරලා ගන්න. ඇටිය කතන්දර අනවශ්‍යයි කියලා මම කිව්වනේ යාර. create a short video කියලා දෙමුකෝ. answer proceed. හරි. එන්ටර් ගිහලා අරක generate my video දුන්නාට පස්සේ ඔන්න ඔහොම ටික වෙලාවක් යනවා. ටික වෙලාවක් කියන්නේ විනාඩියක් යන්නේ නැහැ. ගන්න තරම්. බලමු. හරිනේ. දැන් මම මේ ෆ්‍රී වර්ෂන් කියලා කිව්වේ. ෆ්‍රී වර්ෂන් එක කොහොමද අපි ගන්නෙ? මෙන්න මෙතන තියෙනවානේ platform එක YouTube short කියලා. නැත්නම් අපිට ඕන නම් මේ Instagram reel, TikTok තව platform වල තියෙන මේ plan 2 එකට ගියාට පස්සේ මෙහෙමයි. ඒකේ තියෙනවා continue with 5 credit කියලානේ. එහෙම ඕනේ නැහැ. අපි මේකට යමු. මේකට ගියාම continue කියලා තියෙනවා. මෙන්න මෙහෙම දීලා බලමු. ක්‍රියේටිව් ස්ට්‍රැටජි කියන්නේ උපාය මාර්ගනේ. නිර්මාණශීලීත්වයේ උපාය මාර්ග.
ඒකට ඉතින් highlight performance කියලා මම දැම්මා. අවුලක් නැහැනේ. ඔයාලට කැමති දෙයක් මෙතනින් දාගන්න පුළුවන්. young professionals නෑ අපි කාස් වලට කැමති කට්ටියට සිලෙක්ට් කරා. හරි. continue දුන්නා. දුන්නාට පස්සේ මෙතනත් continue දෙන්න. දැන් create වෙනවා වීඩියෝ. දැන් තමයි create වෙන්නේ වීඩියෝ එක. හරි අපි දැන් මෙතන චූටි වෙලාවක් ඉන්න ඕනේ. මේක load වෙන්න සාමාන්‍යයෙන් චූටි වෙලාවක් යනවා. හරි. අපි බලමු. ඊළඟට වීඩියෝ එක load වෙනවා ටිකෙන් ටික. ඔන්න අපේ වීඩියෝ එක load වෙලා ඉවරයි. අපි බලමු මේක play කරලා. කොල්ලේ අඩු වෙනවා. ඒක පොඩ්ඩක් slow නේ ඒකයි quality අඩුයි ඒක. මේ වීඩියෝ එක හරියන්නේ නැහැ මචංලා. මොකද දන්නවද මේ අර ඒකට හරියටම අපි ඩීටේල් දුන්නේ නැහැ. chat GPT එකෙන් අරගෙන නැති හින්දා අපි ඒ හින්දා තව වීඩියෝ එක හදමු. හදලා බලමු. අපි නිකන් මෙහෙම දෙමු. Toyota company history ගැන වීඩියෝ එකක් හදන්න කියලා දෙමු. හ්ම්. අපි දුන්නම generate my video කියලා. අර කලින් වගේම තමයි අර process එකේ විදිහට වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනට එනවා. මෙතනින් අපි දෙමු මේ continue කියලා තියෙන එක දෙන්න. fan to එකට ගියොත් මේ credit ඉල්ලනවනේ. නෑ එහෙම ඕනේ නෑ. ඉතින් මෙන්න මේක. නැත්තම් pro version එකට යන්න වෙනවා මේ credit කතන්දරේට ගියොත්. ඒක හින්දා මේක දීලා continue දෙන්න. මේක second තප්පර 60කට තමයි මේක හදන්නේ. හරි continue දුන්නා. rating දුන්නා. දැන් හැදෙනවා. වීඩියෝ එක දැන් හැදෙන ගමන් තමයි තියෙන්නේ. ඔයාලට මෙතනදී පොඩි අවුලක් වෙනවා සමහර විට මේ background music එක තියෙන මට දෙන්න බැරි වුණා මේ don't need background music කියලා මේ prompt එකේදී. ඔයාලා එහෙම දෙන්න. එතකොට background music එක අයින් වෙලා තමයි එන්නේ. නිකන් voice over එකක් විතරයි එන්නේ. එතකොට මේ copyright වලින් නෑ background music එකට. දැන් මට අමතක වුණා මෙතන මේ background music එක දෙන්න එපා කියලා. ඒ හින්දා මේ ඔයාලා මේකේ prompt එකේ ලියනකොට කිසිම මොන හරි දෙයක් ඒක ලියනකොට don't need background music කියලා දෙන්න. ඒක background music එක නැතුව දෙන්න. ගොඩක් දුරට මේකේ තියෙන මියුසික් වල කොපිරයිට් වදින්නේ නැහැ background එකේ මියුසික් වල. වොයිස් එකට කොපිරයිට් වදින්නේ නැහැ. වීඩියෝ වලට කොපිරයිට් වදින්නේ නැහැ. නන් කියලා තමයි යටින්නේ. ක්ලොක් කරලා. ලොන් වීඩියෝ හදන්න පුළුවන්, ෂෝට් වීඩියෝ හදන්න පුළුවන්, ඔය හැමදේම මේක කරන්න පුළුවන්. අමුගේ ප්‍රොම්ප්ට් එක දෙන්න ඔක තමයි කරන්න තියෙන්නේ. මම අවසානයේ කියන්නේ ඔය වෝටර්මාර්ක් එක වදිනවනේ. වෝටර්මාර්ක් එකක් තියෙනවා හොඳටම හයිලයිට් කරලා දෙන. ඒක අයින් කරන විදිහ කියන්නේ. අයින් කරන විදිහ කියන්නේ ක්‍රමයක් තියෙනවා මම කරන විදිහ YouTube channel එකට අප්ලෝඩ් කරද්දී ඒක තමයි ඉතින් පොඩි ඉතින් අර ගොඩ වැදගම. ඒක හරි ඉතින් කිසි අවුලක් නැහැ. හරි ඔන්න අපේ වීඩියෝ එක ආවා. අපි බලමු මේ වීඩියෝ එක කොහොමද කියලා. තප්පර 53ක වීඩියෝ එකක් හැදලා තියෙනවා. මම ඉල්ලුවේ ෂෝට් ෆෝම් එකෙන්. ෂෝට් ෆෝම් එකෙම දීලා තියෙනවා. ප්ලේ කරලා බලමු. Why do 90% of car fans admire Toyota's
reliability. Here's how this Japanese giant built its legend. Let's hit the gas on their story. එච්චර දඟලන්න ඕනේ නැහැ. අපි බලමු ඩවුන්ලෝඩ් කරලා. ඉවරන කතාව ස්කිප් දෙන්නකො. දැන් ඩවුන්ලෝඩ් එක. මෙතනදී 1080 ගන්නත් පුළුවන්. අ, අපිට ඉක්මනට ගන්න ඕන හින්දා 720 වගේ දෙමුකෝ. ඊට පස්සේ මේක InVideo AI බෝඩරින් එක අයින් කරන්න ඕනේද කියලා අහනවා. ඕනේ නම් ඔයා Pro version එක ගන්න ඕන කියලා. මෙතන Pro version එකක් ගන්නෙ නෑ අපි. එතකොට normal එක. එතකොට InVideo AI board branding එක අයින් වෙන්නේ නැහැ. ඊට පස්සේ type of watermark. watermark no watermark වෙන්න නම් Pro වෙන්න ඕනේ. Pro එක ගන්නෙ නෑ අපි. කමක් නෑ watermark එක තිබ්බට. අපිට පුළුවන් ඒක අයින් කරන්න. අපි ගන්නවා stock watermarks කියන එක. ඒක ඔහම තියනවා. තියලා ඉවර වෙලා කන්ටිනියු කරනවා. දැන් ඩවුන්ලෝඩ් වෙනවා. අන්න බලන්න ඩවුන්ලෝඩ් වෙනවා. රෙන්ඩරින් වෙනවා. Why do 90% of car fans admire Toyota's reliability? Here's how this Japanese giant built කනෙක්ෂන් එක අවුලක් තියෙනවා පොඩ්ඩක් ඉන්න. ඩවුන්ලෝඩ් වුණාම. මේ තියෙන්නේ මං කියපු watermark එක. මෙතන තියෙනවා පොඩ්ඩක් අර transparent ගතිය වැඩි එකක්. මේ හරියෙන් තව එකක් එනවා. ඕක නම් අවුලක් නෑ. මෙන්න මේක තමයි ලොකුවටම පේන්නේ. ඕකට මං කරනවා පොඩි වැඩක්. ඩවුන්ලෝඩ් වුණාන් පස්සේ මම ඒක කරලා පෙන්නන්නම්. හරි අපි බලමු ප්ලේ කරලා.
Why do 90% of car fans admire Toyota's reliability? Here's how this Japanese giant built its legend. Let's hit the gas on their story. Back in 1937, Toyota was just a division of a textile company making automatic looms. Fast forward to 1936. They built their first car, the Model AA. Then came the Corolla in 1966, which would become the best-selling car of all time. In the 80s, Toyota turbocharged its reputation with the launch of Lexus, their luxury brand. The 90s? Enter the Prius, the world's first mass-produced hybrid, changing the game for eco-friendly driving. Today, Toyota's all about innovation, from hydrogen cars to self-driving tech. Not bad for a company that started with spinning thread, right? If you love cars and crazy origin stories, hit follow for more. දැක්ක නේද? ඇත්තම වීඩියෝ එකක් තමයි. කෑලි කෑලි කපලා අරගෙන ලස්සන වීඩියෝ එකක් හදලා දෙනවා. දැන් මේකේ මෙන්න මේ වෝටර් මාක් එක තියෙන්නේ. ඕක අයින් කරන විදිහ කියලා දෙන්නත් එපා. මේක විතරයි අයින් කරන්නේ මම නම්. මෙන්න මේවා අයින් කරන්නේ නැහැ. මෙතන මැද්දෙන් එන එක අයින් කරන්නෙත් නැහැ. ඔයාලට පුළුවන් එතකොට මේ වගේ වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරනවා හදලා ඉවර වෙලා කෙලින්ම මම මේ කරන වැඩේ කරන්න. මෙතනදී ඔයාලට තව කතාවක් තියෙනවා කියන්න. මෙන්න මේ ෆ්‍රී වර්ෂන් එකෙන් සතියකට හදන්න පුළුවන් එක Google account එකකින් වීඩියෝ 4යි. එතකොට මම කරන්නේ Google account හදාගෙන තියන් ඉන්නවා. සතියකට එකකින් 4යිනේ පුළුවන්. හැම ඉරිදම ඉවර වෙනවා වීඩියෝ හදන්න පුළුවන් chance එක. ඒ ෆ්‍රී 4ක් හදන්න පුළුවන් chance එක ඉවර වෙනවා. එතකොට මම කරන්නේ ඊළඟට මේකේ 4 හදනවා. හදලා ඉවර වෙලා තව Google account එකකින් log වෙනවා. log වෙලා ආයෙ 4ක් හදනවා. ආයෙ හදනවා. ඔහොමම account 5ක් තිබුණා කියමුකෝ. එතකොට කීයද? සතියකට 4 වරක් 20යි. වීඩියෝ 20ක් හදාගන්න. එතනින් දවසකට එක ගානේ වගේනේ මේ channel එකක් හදලා දාන්නේ අපි වීඩියෝ. එතකොට ඉතින් අපිට පුළුවන් නේද channel එකක් කරගෙන යන්න daily වීඩියෝ upload කරලා වැඩිපුරත් එක්ක තියනවානේ. account 5ක් වගේ හදාගත්තා නම්. හරිම ලේසි සරලයි. ඊට පස්සේ මම කරන්නේ මේ download කරපු වීඩියෝ එක එහෙම අයින් කරනවා. ඊට පස්සේ අපි යනවා CapCut එකට. CapCut එකට ගිහිල්ලා CapCut එකට ගිහිල්ලා start creation ගිහිල්ලා ආවා. import කරනවා අපි download එකේ තියෙන මෙන්න මේ වීඩියෝ එක. වීඩියෝ import කරනවා. ඉතින් මෙහෙම දාලා Why do ඔන්න තියෙනවා මෙන්න මේ watermark එක. මම කරන්නේ මෙන්න මෙහෙම crop කරන එක. කළා ratio 9:16 දාගන්නවා. දාලා ඉවර වෙලා ඔයාලට copyright ප්‍රශ්න ආවොත් මේ audio වලට ගිහලා කියන්නේ voice වලට මේ sound එකට background sound එකට එහෙම මෙන්න මෙතනින් දාගන්න මොකක් හරි effect එකක්. අර pitch එක එහෙම වැඩි කරලා ශබ්ද වෙනස් කරන්න. එතකොට හරි. එහෙම වෙන්නේ නැහැ ගොඩක් දුරට. එහෙම වුණොත් කලාතුරකින් වුණොත් එහෙම. ඊට පස්සේ මම මෙහෙම export කරනවා කිසි අවුලක් නැහැ වීඩියෝ do එකට. 90% of car fans admire Toyota's reliability? Here's how this Japanese giant built its legend. Let's hit the gas on their story. මේ තියෙන්නේ ඔය ice stock කියලා. ඔය watermark එක නම් අවුලක් නැහැ. මෙහි තියෙන එකක් නැති වෙලා යනවා. මෙහි එකක් නැති වෙනවා. ඉතින් ඔහොම තමයි export කරලා වීඩියෝ එක upload කරන්න. caption එකක් දාලා ඔයාගේම channel එකකින් ඔයා upload කරන්න. ඕක තමයි අද වීඩියෝ එකෙන් කියලා දෙන්න තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න. යාළුවෝ හැමෝම subscribe කරලා ඉතින් තියාගන්න support එකක් දෙන්න. දන්නේ නැති දේවල් කියලා දෙනවා මේ වගේ. ඕක තමයි අද වීඩියෝ එකෙන් කරන්නේ. හරි හැමෝටම සුබ දවසක්. like කරන්න, comment කරන්න, share කරන්න දන්නේ නැති අයට ගිහිල්ලා එන්නම් එහෙනම්.